ඉතින් මේවාට බලගන්න පුළුවන් මම ඕඩර් කරපු කෙටල් එක. ඉතින් මම කලින් වීඩියෝ එකක පෙන්නුවා මෙන්න මේ කෙටල් එක. ඉතින් මෙන්න මේ කෙටල් එකත් මම දැම්මේ රුපියල් 300ක් වගේ මුදලකට. ඉතින් ඔයාලට මතකයිද මම කලින් වීඩියෝ එකක පෙන්නුවා එන්නේ කෙටල් එක මේ රුපියල් 300 දාන්න පුළුවන් කියලා මගේ ස්ක්‍රීන් වීඩියෝ එකේ. ඉතින් ඒ වගේ මෙන්න මේ කුඩේ. ඉතින් මෙන්න මේ කුඩෙත් මම ඕඩර් කරේ රුපියල් 300ක් වගේ මුදලකට. ඉතින් දවස් 9ක් වගේ යද්දි මගේ ඕඩර් එක මගේ ගෙදරටම ආවා. ඉතින් ඒ වගේ මෙන්න මේ මවුස් එක. ඉතින් මෙන්න මේ ගේමින් වයර්ඩ් මවුස් එකත් මම ඕඩර් කරේ රුපියල් 300ක් වගේ මුදලකට. ඉතින් AliExpress හරහා මම මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඕඩර් කරේ. ඒ වගේම තව ඉස්සරහට ගොඩක් ප්‍රොඩක්ට් තියෙනවා. ඉතින් මෙන්න මේ බෑක් කවර්. ඉතින් මෙන්න මේ බෑක් කවර් එකත් මම ඕඩර් කරේ රුපියල් 300ක් වගේ මුදලකට. සුබ දවසක් ඔයාලා හැමෝටම ටෙරාක්ලික් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් මම කලින් වීඩියෝ එක කතා කරා රුපියල් 300 ප්‍රොඩක්ට් ඕඩර් ගන්න කොහොමද කියලා. ඉතින් එන්නේ විදිහට මම ඕඩර් කරපු ප්‍රොඩක්ට් කීපයක් මට දැන් ගෙදරටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක අන්බොක්සින් වීඩියෝ එකක් තමයි මම අරන් එන්නේ. ඉතින් අපි බලමු මොනවද මෙන්න මේ පැකේජස් වල ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම පළවෙනි බොක්ස් එක කඩා ගන්න මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ වගේ පළවෙනි බොක්ස් එකේ තියෙන මෙන්න මේ කුඩේ. ඉතින් මෙන්න මේ කුඩේත් ගොඩක් වටිනවා. ඒ වගේ ගොඩක් හයිය කුඩයක්. ඉතින් මෙන්න මේ කුඩේ ඔටෝමැටික් බටන් එක ප්‍රෙස් කරලා දිගාරින්නයි අකුලන්නයි පුළුවන්. ඉතින් මම හිතනවා ගොඩක් හොඳ කුඩයක් කියලා මෙන්න මේ කුඩෙත්. ඉතින් ඔයාලට මෙන්න මේ කුඩේ බ්ලූ බ්ලැක් රෙඩ් විදියට ඕඩර් කරන්න පුළුවන් රුපියල් 300ක් වගේ මුදලකට. ඉතින් දවස් 9ක් වගේ යද්දී අපේ ගෙදරට මෙන්න මේක ආවා. මේක ඩිලිවර් කරේ ඩාරස් වෙබ්සයිට් එකේ ඩිලිවර් කරන DEX වලින් තමයි මේක ඩිලිවර් කරේ. ඉතින් මේ ගොඩක් හොඳ කුඩයක්. ඉතින් ඒ කියන්නේ බටන් එකෙන් මේක ඔටෝ ප්‍රෙස් කරලා දිගාරින්න අකුලන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මම ලින්ක් එක දාලා තියන්න. උතර ඔයාලටත් මේකේ ඕඩර් එකක් දාගන්න පුළුවන් රුපියල් 300ක් වගේ මුදලකට. ඉතින් මම ඊළඟ පැකේජ් එක මෙන්න මේ විදිහට ඕපන් කරනවා. ඉතින් ඊළඟ පැකේජ් එකේ තියෙන්නේ අර මම මුලින් වීඩියෝ එකේ පෙන්නුවේ වීඩියෝ පටන් ගන්න කලින් පෙන්නපු කෙටල් එක. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් රුපියල් 300 AliExpress හරහා බඩු ඕඩර් කරමු කියලා දැම්ම වීඩියෝ එකේ මම කෙටල් එකක් දානවා කියලා පෙන්වනවා. එන්නේ කෙටල් එක තමයි මෙන්න මේ මම දැන් අන්බොක්ස් කරන්න යන්නේ. ඉතින් මේ වගේ කෙටල් එකක් සාමාන්‍ය ලංකාවේ ගන්න රුපියල් 1800ක් වගේ වෙනවා. ඉතින් රුපියල් 300ට මෙන්න මේ කෙටල් එක මම හිතනවා ගොඩක්ම වටිනවා කියලා. ඉතින් ඒ වගේම මේක ලීටර් 1.8ක් වතුර උණු කරන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ කෙටල් එකක් කියලා මම රෙකමන්ඩ් කරනවා. මොකද රුපියල් 300ට මේ වගේ දේවල් ඔයාලට ගන්න බෑ ලංකාව තුලදී. ඉතින් ඔයාලටත් මගේ කලින් වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් අලුතෙන් AliExpress account හදලා මෙන්න මේ විදිහට රුපියල් 300ට ප්‍රොඩක්ට් ඕඩර් කරන්න. ඉතින් ඊළඟට මම මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඕඩර් කරලා ඉතින් බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ප්‍රොඩක්ට් එක ඕපන් කරගන්නවා. ඉතින් මේක ඇතුලේ තියෙන්නේ බවුත් සෙට් එක. ඒ කියන්නේ ඊයන් තියෙන ඒ වගේම බවුත් එකේ ඉස්සරහා තියෙන උල ඒ කියන්නේ සයිස් එක මාරු කරන්න පුළුවන් ඒවා ටිකක් තියෙනවා. ඒ වගේම ජම්ප් වයර් වගේක් තියෙනවා. ඉතින් ඒ වගේම ඊයන් තියෙනවා. ඉතින් මෙන්න මේ සෙට් එකත් රුපියල් 300ට තමයි ඕඩර් කරේ. ඉතින් මෙන්න මේ බවුත් එකත් ගොඩක් හොඳ බවුත් එක කියලා කියනකොට ඒ වගේම ඊයන් ටිකක් තිබ්බා. ඒ වගේම ජම්ප් වයර් තිබ්බා. ඒ වගේම මෙන්න මේකට අර ඉස්සරහා තියෙන උල මාරු කරන්න පුළුවන් ප්‍රොඩක්ට් කිහිපයක් තිබ්බා. ඊළඟ ප්‍රොඩක්ට් එක අපි ඕපන් කරලා බලමු. ඉතින් ඊළඟ ප්‍රොඩක්ට් එක මම මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. ප්‍රොඩක්ට් එක බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට ගේමින් මවුස් එකක් තමයි මම ඕඩර් කරේ. ඉතින් මේක වයර්ඩ් මවුස් එකක්. ඉතින් මේකත් සාමාන්‍ය ගොඩක් හොඳ ක්වොලිටි එකක තියෙන. ඒ වගේම සයිලන්ට් බටන් තමයි තියෙන්නේ. මේකත් සාමාන්‍ය ගොඩක් හොඳ ක්වොලිටි එකකට තිබ්බා. ඒ වගේම ඉතින් ඒ වගේම ගේම් ගහන අයට ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා කියන්න පුළුවන් මෙන්න මේ ගේමින් මවුස් එක. ඉතින් මම ඊළඟ ප්‍රොඩක්ට් එකත් මම මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. ඉතින් ඒකේ පැකේජ් එකත් මම මේ විදිහට කඩා ගන්නවා. ඉතින් මේකේ තියෙන්නේ charging dock එක. ඉතින් මෙන්න මේ බ්‍රෑන්ඩ් එකකින් තමයි මම මෙන්න මේ charging dock එක ඕඩර් කරේ. ඉතින් මේකේ type C output එකක් වගේම USB output එකක් තියෙනවා. ඉතින් ඔයාලට එකවර ෆෝන් දෙකක් charge කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මෙන්න මේ charger එකේ. ඉතින් මෙන්න මේකත් රුපියල් 300ක් වගේ මුදල තමයි මම ඕඩර් කරගත්තේ. ඉතින් මේක 20 watt charger එකක්. ඉතින් fast charging support කරන charger එකක් තමයි මෙන්න මේකත්. මම ඊළඟ පැකේජ් එකත් මම මෙන්න මේ දේ ඕපන් කරගන්නවා. මේ පැකේජ් එකේ තියෙන glue gun එකක්. ඒ වගේම glue gun stick 10ක් තියෙනවා. ඉතින් මෙන්න මේකත් මම ඕඩර් කරේ රුපියල් 300ක් වගේ මුදල. ඉතින් glue gun එකයි glue gun stick 10ක විතර මම මෙන්න මේක ඕඩර් කරේ. ඉතින් මේ තියෙන glue gun එක glue gun stick ටිකයි. ඉතින් මගේ සමහර පැකේජස් එකටම තමයි දාලා යවලා තියෙන්නේ. මොකද අරස් එකෙන් ඩිලිවර් කරන්නේ. ඉතින් මම හිතන්නේ කොළඹට ආවට පස්සේ යාලා අර
එකම ඇඩ්‍රස් තියෙන පැකේජ් ගොඩක් ලොකු බෑග් වලට දෙකක් වගේ දාලා ඒලා තිබ්බා. ඉතින් ඊළඟට මෙන්න මේ ඊළඟ පැකේජ් එක මම ඕපන් කරගන්නවා. ඉතින් මම මෙන්න මේ ඊළඟ පැකේජ් එකත් ඕපන් කරගත්තා. ඉතින් ඒක නම් තියෙන මගේ hard disk case එක. ඒ කියන්නේ මගේ portable hard disk එකක් තිබ්බා. ඉතින් ඒක මට PC එකට plug කරගන්න විදියක් නැතුව තිබ්බේ. ඉතින් ඒක නිසා portable hard disk එකක් plug කරන්න පුළුවන් කෑල්ල තමයි මම මෙන්න විදිහට order කරේ. ඉතින් type C එකක් input කරන්න තියෙන්නේ. ඒ වගේම මේක ඇතුළට hard එක දාලා ඔයාලට PC එකට laptop එකට plug කරලා ඒ hard එක read කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම ඊළඟ පැකේජ් එකත් ඕපන් කරනවා. ඉතින් ඊළඟ පැකේජ් එකේ තියෙන්නේ මගේ ෆෝන් එකට මම ඕඩර් කරපු බෑක් කවර් එක. ඉතින් මෙන්න මේක මම ඕපන් කරගන්න මගේ 15 Pro Max එකට මම ඕඩර් කරපු බෑක් කවර් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්නවා. මේ බෑක් කවර් එක සාමාන්‍ය ගොඩක් හොඳ බෑක් කවර් එකක්. ඉතින් අතට සාමාන්‍ය සැහැල්ලුයි ඒ වගේම හොඳ බෑක් කවර් එකක්. ඉතින් ඒ වගේ මම වීඩියෝ එක රෙකෝඩ් කරගෙනදී මෙන්න මේ පැකේජ් එකත් ආවා. ඉතින් මෙන්න මේ පැකේජ් එකේ තියෙන්නේ ටූල් බොක්ස් එකක්. ඉතින් මේක ඔටෝමැටික් මෙන්න මේ කෑල්ලෙන් ඔයාලට ඇන ගලව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි ටූල් බොක්ස් එකකුත් මම ඕඩර් කරා. ඉතින් මෙන්න මේ ටූල් බොක්ස් එකත් ගොඩක් වටිනවා. ඉතින් මෙන්න මේකත් රුපියල් 300ක් වගේ මුදලට තමයි ඕඩර් කරේ. ඉතින් මෙන්න මේ ටූල් බොක්ස් එක මම කලින්ම අන්බොක්ස් කරගත්තා. ඉතින් මේ කෑලි 47ක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටූල් බොක්ස් එකත් මම ඕඩර් කරගත්තේ රුපියල් 300ක් වගේ මුදලකට. තියෙන ගේමින් මවුස් එක. ඉතින් මේකත් ගොඩක් හොඳ ක්වොලිටි එකක්. ඒ වගේම බ්ලූටූත් කනෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේකේන වයර්ලස් කෑල්ල USB කෑල්ල PC එකට කනෙක්ට් කරලා ඔයාලට මේ මවුස් එක යූස් කරන්න නැත්නම් බ්ලූටූත් හරහා මෙන්න මේ මවුස් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ ප්‍රීමියම් ක්වොලිටි එකේ තියෙන මවුස් එකක් තමයි මෙන්න මේ මවුස් එකත්. ඉතින් මෙන්න මේ මවුස් එකත් මම රුපියල් 300ක් වගේ මුදලට තමයි ඕඩර් එක දැම්මේ. ඉතින් ඒ වගේ මෙන්න මේ මිනි රයිස් කුකර් එක. ඉතින් මෙන්න මේ මිනි රයිස් කුකර් එකත් මම ඕඩර් කරේ රුපියල් 300ක් වගේ මුදලකට. ඉතින් මේක සාමාන්‍ය එක්කෙනෙක්ට වගේ බෝඩිම එක වගේ ඉන්න කෙනෙක්ට කෑම ටිකක් හදාන කන්න පුළුවන් ගොඩක් හොඳ රයිස් කුකර් එකක්. ඉතින් මේකත් මම ඕඩර් කරේ රුපියල් 300ට. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් එක මගේ කලින් ආවා මම මේව අන්බොක්ස් කරා. ඉතින් මම මේ ප්‍රොඩක්ට් වල ස්ක්‍රීන්ෂොට් දාන්න රුපියල් 300ට ගන්න පුළුවන් දේවල් ගැන. කලින් ඔයාලට මම රුපියල් 300ක් වගේ මුදලට ඕඩර් කරපු ප්‍රොඩක්ට් කිහිපයක් ගැන. ඉතින් ඔයාලට මම මෙන්න මේ වීඩියෝ එක කියලා දෙනවා කොහොමද රුපියල් 300ට AliExpress එකකට ප්‍රොඩක්ට් ඕඩර් කරන්න කියලා. ඉතින් ඒ වගේම ඔයාලට AliExpress account අලුතෙන් හදලා ඉවරලා orders දාන්න පුළුවන් මෙන්න මේ මම මෙන්න මේ වීඩියෝ එක කියලා දෙන විදිහට. ඉතින් ඔයාලට මම වීඩියෝ එකේ description box එකේ වගේම පළවෙනි comment එකේ දාලා තියන්න ඔයාලට මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට මෙන්න මේ AliExpress එකට රුපියල් 300ට බඩු ඕඩර් කරන විදිය කියලා විදින වීඩියෝ එක බලලා ඔයාලත් පුළුවන් මම කලින් ඕඩර් කරපු විදිය ගොඩක් වටිනා කියන බඩු රුපියල් 300ක් වගේ මුදලට ඕඩර් කරන්න. ඉතින් මේ වීඩියෝ ආගෙන දන්න යාට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම මෙන්න මේ AliExpress එකේ ඕඩර් කරන ගැන මොන හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන් මතකතු පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අපි මේ වගේ තවත් අලුත් වෙන ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම සුබ දවසක්.